channel Stat Lab Sinhala. ඉතින් මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ statistics ගැන. එතකොට ඔයා O level, A level එහෙම නැත්නම් university student කෙනෙක් නම් ඔයාට statistics කියන subject එක ටිකක් අමාරුයි නම් එහෙමත් නැත්නම් ඔයා මේක මුල ඉඳලම ඉගෙන ගන්න ඕනි කියලා ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට idealම place එක තමයි මේක. ඉතින් අපි වැඩි කතා නැතුව අපි පළවෙනි lesson එක වෙන introduction to statistics වලට යමු. ඉතින් ලෙසන් එක පටන් ගන්න කලින් මම ඔයාට පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. ඒ තමයි මෙන්න මේ ප්‍රශ්න තුන. ඔයා මෙතනින් වීඩියෝ එක පෝස් කරලා මේ ප්‍රශ්න තුනට උත්තර දෙන්න බලන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද අපි එක එක social media apps පාවිච්චි කරනකොට ඊළඟට අපිට බලන්න ඕනේ මෙන්න මේ වීඩියෝ එක කියලා සජෙස්ට් වෙන්නේ. දෙවැනි එක තමයි සයන්ටිස්ට්ලා කොහොමද ඒගොල්ලෝ හිතන් ඉන්න දේවල් හරියටම ඇත්තද එහෙම නැත්නම් මේක වෙන්න බැරිද කියලා තහවුරු කරගන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි එක එක බිස්නසස් වලදී අපේ කස්ටමර්ගේ බිහේවියර් එක අපි කොහොමද තේරුම් ගන්න. ඉතින් මේ ප්‍රශ්න තුනට උත්තරේ ඔන්න ඔයාට පුළුවන් දැන් ලියන්න පටන් ගන්න. ඔයා වීඩියෝ එකේ මෙතනට එනකොට දැනටමත් ඔයා ළඟ ප්‍රශ්න තුනට උත්තර තුනක් ඇති. හැබැයි ඒ හැම එකක්ම ඔයාගේ opinions, ඔයාගේ random guesses. ඔයා ඒවත් ගත්තේ database කරගෙන නෙමෙයි. ඉතින් ඔන්න ඔතනදී තමයි statistics මේ random guesses සහ opinions වලදී වෙනස් වෙන්නේ. statistics කියන්නේ හැම වෙලේම dataත් එක්ක සෙල්ලම් කරන subject එකක්. එතකොට ඔයා ළඟ data තියෙද්දි ඒ data වල patterns අඳුරගෙන ඒවයින් decisions ගන්න එක තමයි statistical analysis එකකදී අපි කරන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරනවා මොකක්ද මේ ඇත්තටම statistics කියන්නේ, ඇයි අපිට statistics ඕනේ වෙන්නේ, කොහෙදද මේ statistics use කරන්නේ සහ statistics වල තියෙන main two branches මොනවද කියන එක ගැන. එහෙමනම් මේ statistics කියලා කියන්නේ the science of making sense of data. මම කලිනුත් කිව්වා වගේ data තියෙන්නේ කොතනද? statistics එතන ඉන්නම ඕනි කෙනෙක්. ඉතින් මේ statistics වල තියෙන major concepts ටික බැලුවොත් collect data, organize data, analyze patterns and make decisions. ඉතින් ඔය හතර තමයි අපි කියන්නේ statistics වල තියෙන major concepts හතර කියලා. ඉතින් ඇයි අපි මේ statistics ඇත්තටම ඉගෙන ගන්න ඕනේ? මොකක්ද ඒකෙන් අපිට තියෙන වැඩේ? ඒකෙන් අපිට මොකක්ද කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ අපිට එනවනේ. ඒකට තමයි මෙන්න මේ උත්තරය දෙන්න හදන්නේ. Understand real world trends, reduce uncertainty, predict future outcomes, make informed decisions and validate findings. ඉතින් මේකට මම හොඳ real world example එකක් කියන්නම්. ස්ටොක් මාකට් එක. ස්ටොක් මාකට් එකේ ෂෙයා ප්‍රයිස් එක අපිට කියන්න බැරි තරම් වේගෙන් වෙනස් වෙනවා. හැබැයි අපිට historical data තියෙනවා නම් ඒ historical based database කරගෙන අපිට පුළුවන් එයාගේ trend එක මොකක්ද? එයාගේ behavioral patterns මොනවද කියන එක අඳුරගන්න. ඉතින් ඒකෙන් අපිට පුළුවන් එයා ඉස්සරහදී මොන විදිහට හැසිරෙයිද කියන එකත් predict කරන්න. ඒකෙන් අපේ uncertainty එක අපිට අඩු කරගන්න පුළුවන් සහ informed decisions ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි වෙන කෙනෙක් හොයාගත්තු දෙයක් එයා කියන්නේ ඇත්තද බොරුද කියන එක තහවුරු කරගන්නත් අපිට මේ statistics කියන subject එක ගොඩක් උදව් කරනවා. ඉතින් තවත් මම real world examples ඔයාට කිව්වොත් how doctors interpret test results, how businesses decide what to sell, how banks measure risk, how researchers analyze surveys, how weather forecasts are made and how cricket performance is evaluated. ඉතින් මේ examples දිහා බැලුවාම ඔයාට තේරෙනව නේද මේකට ලොකු scope එකක් තියෙනවා. හැම field එකකම වගේ මේ statistics කියන එක use වෙනවයි කියන එක. ඉතින් අපි යමු ඇයි අපි මේ statistics කියන දේ ඉගෙන ගන්න ඕනේ කියන එක බලන්න. Think critically. අපි statistics එක්ක වැඩ කරනකොට අපි හැම වෙලේම තාර්කිකව තමයි වැඩ කරන්නේ. අනිත් එක තමයි dataත් එක්ක වැඩ කරන නිසා data based decisions ගන්න පුරුදු වෙනවා. අපිට data වල ලොකු ප්‍රශ්න තියෙනකොට ඒ ප්‍රශ්න විසඳ ගන්න කොහොමද කියලාත් අපි හොයලා බලන්න පුරුදු වෙනවා. ඒකෙන් අපේ research skills වැඩි වෙනවා. academic performance එක වැඩි වෙනවා. ඒ වගේම prepare for high demand careers.
දැන් අපි data science වගේ career එකක් දිහා බැලුවොත් ඒකෙදි mainlyම අපි ඉගෙන ගන්න ඕනි subject එකක් විදිහට statistics අඳුරගෙන තියෙනවා. ඒ අපි dataත් එක්ක වැඩ කරනකොට මේ statistical analysis කියන එකෙන් අපිට ලොකු දේවල් ඒක ඇතුළේදී කරන්න පුළුවන් වෙන නිසා. become data aware in everyday life. එතකොට එදිනදා ජීවිතයේදී අපි data සම්බන්ධව දැනුවත් වෙලා ඉන්නවා නම් අපි රැවටෙන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඉතින් මේකේ නෝට් එක තමයි evidence to support your opinion will always make it stronger. එතකොට statistics කිව්වහම ඔයාට මතක් වෙන පළවෙනිම දේ තමයි data. ඉතින් අපි summary එකක් විදිහට අපේ lesson එක ගත්තොත් statistics කියන්නේ ඇත්තටම data driven science එකක්. එතනදී අපිට major concepts විදිහට තියෙනවා collecting data, organizing data, analyzing data and interpreting data. අනිත් කාරණාව තමයි මෙන්න මේ statistics කියන දේ අපිට ගොඩාක් ලොකුවටම උදව් කරනවා අපිට better decisions and predictions කරන්න based on evidence. ඉතින් ඕක තමයි අද lesson එකේ summary එක වෙන්නේ. ඉතින් ඔයාලට ඕනේ ඇතිනේ අද අපි මොනවද ඉගෙන ගත්තේ කියලා රිවයිස් කරලා බලන්න ඔයා විසින්ම. ඉතින් ඒකට තමයි මෙන්න මේ questions ටික තියෙන්නේ. වීඩියෝ එක පෝස් කරන්න ඔයාට පුළුවන් ද බලන්න මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔයාට මේ ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් වුණා කියන්නේ ඔයා හොඳට මේ අද පාඩම ඉගෙනගෙන තියෙනවා. එහෙමනම් අපි යමු ඊළඟ පාඩමට තියෙන clue එක බලන්න. මං කිව්වත් වගේ ඊළඟ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ branches of statistics. ඇත්තටම අපි statistics ගත්තාම අපිට major branches දෙකක් තියෙනවා. descriptive statistics and inferential statistics කියලා. එතකොට descriptive statistics වලදී මොකද වෙන්නේ? inferential statistics වලදී මොකද වෙන්නේ කියලා ඔන්න ඊළඟ වීඩියෝස් වලදී අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඔයා මේක ගැන curious නම් ඔයාට තවත් ඉගෙන ගන්න ඕනි කියලා හිතනවා නම් මේවා ගැන අපි set වෙමු ඊළඟ වීඩියෝ එකේදී. එතකන් have a good day. Bye bye.